මිනසන් කොන්නිචිවා. ඉතින් කාලෙකට පස්සේ බ්ලොග් එකක් කරන්න කියලා හිතුවා. මේ දවස් ටිකේ වැඩත් එක්ක වීඩියෝ එකක් දාගන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඉතින් දැන් ඔන්න ජපානින් අපිට ගෝල්ඩන් වීක් එකේ සෙට් වෙලා තියෙනවා. ඉතින් නිහොන්ගෝ ගක්කෝ සහ හරුබයිතෝ සතියක් වගේ කාලයක් නිවාඩු. ඉතින් නිවාඩු දවසේ අද කොහොමද මම දවස ගත කරන්න කියලා පොඩි බ්ලොග් එකක් කරන්න කියලා හිතුවා. අද වැඩ ගොඩක් කරගන්න තියෙනවා. කයිමොනෝ කරන්න තියෙනවා. ගෙවල් ලස් කරන්න, බයිසිකල් සෝදන්න, ඇඳුම් සෝදන්න. ඉතින් මේ හැමදේම කොහොමද වෙන්නේ කියලා අද මම වීඩියෝ එකෙන් පෙන්නන්නම් ඔයාලට. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මල්ලි බහැරක් යනවා වගේ. බයිසිකල් පදින එක මම වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. මම මේ ෂේප් එකේ වීඩියෝ එක ගන්න. පොලිසිය දැක්කොත් එහෙම කේස් දඩ ගන්න වෙනවා. ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නේ කයිමොනෝ කරන්න. මෙතන මේ පාරේ තියෙනවා ජපානයේ පොලක්. ඉතින් අපි හැමතිස්සෙම මෙතනින් තමයි බඩු ගන්නෙ. මොකද සුපර් මාකට් වලින් ගන්නවට වඩා මේ සෑහෙන්නම ලාභයි මෙතන. අපි ගිහිල්ලා බලමු මෙතන ගොඩක් කයිමොනෝ කරන්න දේවල් තියෙනවා. මෙතන මේ ගහලා තියෙන්නේ මේ 10 ඉඳන් 7 වෙනකම් බයිසිකල් වල නැගලා යන්න බෑ. නැගලා යන්න තහනම්. ඉතින් ඒක නිසා තල්ලු කරන් තමයි මෙතන ඉඳන් යන්න වෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් මේක නිකන් මේ ඇත්තනිකුත් මේක පොලක් වගේ. ඉතින් ඔයාලත් ජපානට ආවට පස්සේ හැමතිස්සෙම බලන්න මෙහෙම මේ කයිමොනෝ කරන්න යනවා නම් ලාභම තැන් වලින් ගන්න. මොකද ලොකු ගණන් දීලා සුපර් මාකට් වලින් ගන්නවට වඩා හොඳයි ටිකක් වෙලාව අරන් හරි ටිකක් බඩු අඩු තැනකින් ගන්න එක. ඕගොල්ලන්ට සල්ලි ඉතුරු කරගන්න පුළුවන් හොඳම ක්‍රම තමයි ඒවා. කොනිචිවා. කොනිචිවා. කොනිචිවා සුමසෙන් බොන්සයි කිを売っていますか？盆栽機？ないです。ないですね。ビデオしてもいいですか？私はインタビューしていますから。どうぞ。大丈夫ですね。はい、ありがとうございます。ඉතින් මේ තියෙන මල් කඩයක්. මෙහි ගොඩක් හනයා කියලා කියන්නේ. හරියට මේ පැත්තේ මල් කඩ තියෙනවා ජපානයේ. කිරේන හනがありますね。日本語が上手ですね。いいまだまだです。はい、ありがとうございます。はい、ありがとうございます。ඔයාලා ජපාන් ආවට පස්සේ කවුරු හරි කිව්වොත් නිහොන්ගෝග ජෝසු දෙස්නේ කියලා. ඒ කියන්නේ ජපාන් වල දක්ෂයි නේ කිව්වොත් කවදාවත් අරිගතෝ ගොසයිමස් කියන්න එපා. දක්ෂ වුණත් දක්ෂ නැතත් කියන්න ඕනේ ඊයේ මද මද දෙස් කියලා. මේ සාමාන්‍යයෙන් එහෙම අරිගතෝ ගොසයිමස් කිව්වම මේක ටිකක් රූඩ් වගේ.
මතක තියාගන්න එක. අපි බයිසිකලේ ගිහිල්ලා පොඩ්ඩක් පාක් කරලා එමු නැත්තම් එතන අමාරුයි බයිසිකලෙත් එක්ක යන්න. කොනිචා ඉතින් මම මෙහෙ බඩු ගද්දි හැමතිස්සෙම එකම තැනකින් ගන්නෙ නෑ. මොකද එක එක තැන් වලින් ගන්නවා. එතකොට පොඩි පොඩි ගණන් වලින් අඩු වෙන්නේ නැහැ. හැබැයි මාසෙ අන්තිමට ලොකු ගාණකින් බිල් එක අඩු වෙලා. ඉතින් අපි මේ පොළට එනවා මාසෙකට සැරයක් අපිට ඕන එළවලු, පරිප්පු, හාල් එහෙම අරගන්න. ඉතින් මෙතන සෑහෙන්නම අඩුයි මේ පොලේ බඩු. ඕගොල්ලොත් ජපාන් ආවට පස්සේ පොඩ්ඩක් ඇවිදලා බලන්න මෙහෙම අඩු තැන්. මොකද හැම සුපර් මාකට් එකම තියෙන බඩු අඩු නැහැ. ගොඩක් ගණන්. මේ වගේ පොඩි පොඩි පොළවල් තියෙනවා. ඒ වලින් ගත්තොත් ඕගලන්ට සෑහෙන මුදල් ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් මම දැන් යන්න හදන්නේ පරිප්පු වගේක් ගන්න. මෙන්න මේ කඩේ පරිප්පු මාරම ලාභයි. ඉතින් මෙතන ඕන කරන පරිප්පු වර්ග තියෙනවා. කවුපි මුං ඇට මේ හැමදේම තියෙනවා. මේ නේපාල් කඩේට තමයි අපි එන්නේ පරිප්පු මුං ඇට එහෙම ගන්න. මේ නේපාල් කඩේ මේ හරිම ලාභයි. අන්න මේ කඩේත් මාර ලස්සනට හදලා තියෙනවා. සෑහෙන සෙනගක් වෙනවා මෙතෙන්ට කෑම ගන්න. Konnichiwa. すみません、ちょっといいですか？私はビデオしてますから、ちょっと撮ってもいいですか？はい、ありがとうございます。ブーツと靴はとても安いですね、ここは。こんにちは。ビデオしてもいいですか？ビデオしていいですかって。ビデオ。撮っていいですかって。花の写真を？あ、ダメですか？あ、はい、はい、すみません、すみません。はい。වීඩියෝ එකක් ගන්නද කියලා ආපුවම එපා කිව්වා. ラストとか買います。ラストとか買ってください。お疲れ様です。また明日もお願いしますね。新聞はね。頑張ります。楽しみだから。1本は60円ですね。何本でも60円ですね。1本60円。1本60円。はい。ගන්නවද? めっちゃ安いですね。自動販売機で買ったら110円ぐらいになります。はい、はい、大丈夫です。はい。すいません。はい、これお願いします。本当にここはとても安いです。自動販売機で買ったら高くなります。はい。はい、1940円の買いですね。はい、ありがとうございます。はい、ありがとうございます。මේ කරාගේ කිචන් කියලා දෙන්න අර කරාගේ කුන් මේවත් ගන්න. ඔකට බෑ. එනවා. いらっしゃいませ。こんにちは。3人までは920円。です。ね。また来るね。またね。また。ここはとても安いです。安いですよ。何でもお買い得ですよ。はい。ありがとうございます。さよなら。
130යිද? මෙතනින් ගමුනේ. කොනිචවා. මුකියවා. තක්කාලි 130යි නේ. බබල්. මේ කරවිලා තියෙනවා. ඉතින් ගෙදෙට්ට ඕන කරන එලෝලෝගයක් ගන්න ඇවිල්ලා ඉන්නේ දැන්. මෙතන මේ සාමාන්‍යයෙන් ඕගොල්ලොත් ආවම තේරෙයි. සාමාන්‍ය සුපර් මාකට් වලට වඩා සෑහෙන්න මඩුයි. මේක පොලක් වගේ දනන් ඉතින් එලෝලු එහෙම සෑහෙන්න මඩුයි. කොනිචිවා කියවා. තොමුදාචි වා ඉමසෙන් කා? තොමුදාචි හයි. ඉමා කියවා ඉමසෙන්? ඉනයි? මේක ගන්න කලා බයිනේ. මේක ගන්න කලාද? මේ දෙක ගන්න. කැරට් දෙකක් හතරක්.これお願いします。はい、ありがとう。ごめんね。はい、どうぞ。はい、どうもありがとう。はい。140円ですね。そうですね。140円ね。ありがとうございます。140円、はい、はい、ありがとうございます。はい。ලීක්ස් එහෙම තියෙනවා yen 100ට, රාබු තියෙනවා yen 100ට, මේ අල වර්ග තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ තැන් හොයාගත්තාම සෑහෙන අඩුවට ගන්න පුළුවන්. මෙතන කැරට් වල තියෙනවා, කැරට් වල හතරක් තියෙනවා මේකේ. කැරට් වල හතරම yen 100යි. ඉතින් මේක වෙන තැනකින් ගන්නවා නම් කැරට් වල හතරම වෙනවා yen 250ක් විතර. Travel. Yeah, nice. YouTube. 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 玉ねぎ？はい。オッケー。380です。もう今日中にはい湯がいてくださいね。はい、150円、130円、70円おつりね。はい。はい、ありがとうございます。ちょっといいですか？こんにちは。名前は何ですか？ミロ。ミコ。ミロ。ミロ。女の子ですか？女の子。女の子ですね。危なくないですね。触って大丈夫。触る大丈夫？人見知り。わかる？人見知り。人見知り。あ、人見知りですね。人見知り。はい。ね。スリランカから来ました。はい。勉強し。勉強中です。はい。服も可愛いですね。じゃあさよなら。さよなら。ストロベリー。ストロベリーな。はい、これお願いします。これ2つで500円だけど、これはいくらですか？1個は300円。いくら300ですか？これおこれ1願いします。個でいい。ははいい、いいです。 300円ですね。はい。300円。はい。 300円。はい。 100、200、はい、300円。そうですね。ははいい、ありがとうござはいい、ます。ありがとうございます。デカパンティー。 ඉතින් දැන් බඩු අරන් ඉවරයි එළවලු එහෙම තව හාල් ගන්න ඕනේ අද ගෙදරට. හාල් ගන්න යන්නේ වෙන තැනකට අපි ගිහින් බලමු. ජානේ. හායි සයනරා. හායි. ඉතින් දැන් ගෙදරට ඕන ගන්න එළවලු පරිප්පු ලුණු අරන් ඉවරයි. දැන් ඊළඟට යන්න තියෙන්නේ හාල් ගන්න. අපි හාල් ගන්න මෙහි අඩුවටම තියෙනවා කොසුමසු කියලා සුපර් මාකට් එක. කොසුමසු එකේ තමයි හාල් අඩුවටම තියෙන්නේ අනිත් තැන් වලට වඩා සාපේක්ෂව සෑහෙන්නම අඩුයි.
すいません米を売ってますか？はい、米はい、あそこですね。はい、ありがとうございます。はいはい今からすぐ見える。はい、ありがとうございます。ඉතින් ඔයාලා ජපාන් ඇවිල්ලා චොක්ලට් එහෙම අඩුවට ගන්න ඉඳන් ඉන්නවා නම් ඩොන්කියට ආව නම් ලේසියි. මොකද ඩොන්කියේ ගොඩක් අඩුවට චොක්ලට් එහෙම ගන්න පුළුවන්. අනිත් සුපර් මාකට් වලට සාපේක්ෂව සෑහෙන්නම අඩුයි මේ ඩොන්කි එකේ චොක්ලට්. මෙතන තියෙන චොක්ලට් දැක්කම නම් ඔක්කොම කන්න හිතෙනවා. මාරම රස පාටයි. දැන් ඇවිල්ලා ඉන්නේ කොස්මොස් එකට. මේකෙන් තමයි මං හාල් ගන්නෙ. මොකද අනිත් සුපර් මාකට් වලට සාපේක්ෂව කොස්මොස් එකේ ගාණ අඩුයි හාල් වල. අපි ගිහින් බලමු. ඉතින් මෙන්න මේ හාල් එක තමයි මං ගන්නෙ. මේක ඇවිල්ලා ඇමරිකන් හාලක්. හැබැයි මෙතන කොසුමුසු එකේ මේක ගොඩක් අඩුවට තියෙනවා. කිලෝ 5ම වෙන්නේ 2898ක් වගේ ගාණක්. අනිත් තැන් වලට සාපේක්ෂව කොසුමුසු එකෙන් හාල් ගන්නවා නම් ලාභයි.これお願いします。11レベルです。346円のお買いになります。4番でお願いします。ありがとうございます。はい、ありがとう。ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ අද දවස ගෙවුනේ. කයිමොනෝ කරා, රෙදි සේදුවා, වැඩ ගොඩයි. මේ ඉතින් සෑහෙන ඉක්මනට වෙලා වෙනවා ජපානේ නම්. එහෙනම් අපි වෙන වීඩියෝ එකකින් හම්බෙමු. මෙතෙකුට තරකතෝ.